Bride of Propaganda කියලා මොබයිල් ගේම් එකක් තමයි ඉතින් මේක MB 100 ගණක් වගේ තමයි වෙන්නේ. මේක ඉතින් සුපිරි මාතල් ගේම් එකක්. මේක 1GB RAM 2GB RAM වලත් වගේ ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මම නම් මේකේ උපරිම graphics දෙක විතර තමයි දාලා තියෙන්නේ. බලමු setting වලට ගිහලා පොඩ්ඩක්. මේක graphics මම හිතන්නේ වැඩි කරන්න බෑ. මේ frame rate එක වැඩි කරන්න පුළුවන් 60 fps තමයි දාලා තියෙන්නේ. පට්ටම smooth ගේම් එකක් තමයි මේක යාළුවොත් එක්ක play කරන්න පුළුවන්. අද නම් මම යාළුවොත් එක්ක නෙමෙයි play කරන්නේ මේකේ random set වෙන අයත් එක්ක තමයි. ඉතින් බලමු මේ play කරලා මේකේ ආතල් තමයි මේකේ අර ඉස්සර අපි හැංගි මුත්තම් කරන්නේ. ඒ වගේ scene එකක් තමයි තියෙන්නේ මේකේ. ඒ කියන්නේ අපි මේකේ තියෙන එක බඩු තියෙනවා මේකේ. පිටිපස්සේ තියෙන බෝනික් කොහෙම ඒ වගේ අපිට ඒවට හැංගෙන්න පුළුවන්. මේ විදිහට හැංගෙන්න පුළුවන්. ඒ බෝනික් එක් වෙන්න පුළුවන්. එතකොට අපි ප්‍රොප් කෙනෙක් වුණාම මේ බොක්ස් එකක් වෙන්න පුළුවන්. පුටුවක් වෙන්න පුළුවන්. බීම් බොන කප් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මේකේ තියෙන ගොඩක් දේවල් වෙන්න පුළුවන් අපිට. එතකොට අපි හන්ටර්ස් කෙනෙක් වුණොත් අපිට ඒ බඩුවක් වුණේ කෙනෙක්ට වෙඩි තියන්න තමයි තියෙන්නේ. ඉතින් බර්ගර් එහෙමත් වෙන්න පුළුවන් අපිට වෙනවා නම්. ඉතින් බේරිලා දැන් අපි වාණ්ඩයක් වුණාම මේ හන්ටර්ස්ලාගෙන් බේරලා හැංගෙන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ප්‍රොප් කෙනෙක් වුණා අපි හන්ටර් කෙනෙක් වුණාම ප්‍රොප්ලවට වෙඩි තියන්න තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු ප්ලේ කරලා. මම ස්ටාර්ට් දුන්නා. එහෙනම් ලෝඩින් ස්ට්‍රීම් එක වෙනවා. ඉතින් පොඩි වෙලාවක් ඉන්න වෙනවා අපිට විනාඩියක් විතර. මොකද මේක දැන් රැන්ඩම් සෙට් වෙලා ඉන්නවනේ. එයාලා ප්ලේ කරනවා ඉන්නේ. අපි විනාඩියක් විතර ඉන්න වෙනවා. ඉතින් මෙයාලා මේ දැක්කනේ ඔය විදිහට තමයි සීන් එක තියෙන්නේ. ඔය විදිහට අපිට හොයාගෙන වෙඩි තියන්න තමයි තියෙන්නේ. ඉතින් සමහරවිට ඉමෝජිත් පෙන්වනවා යාළුවගේ. එතකොට දැනගන්න පුළුවන් අපිට මේ ප්‍රොප් කෙනෙක් කියලා. ඉතින් බලමු අපි මෙයාලා ප්ලේ කරන විදිහ. ඒ විතර තමයි ඉතින් අපිට ප්ලේ කරන්න තියෙන්නේ. සමහර අය ඉතින් හොයාගන්න බැරි විදිහටම හැංගිලා තියෙනවා. මම මෙතන නම් හොයාගන්න පුළුවන් මේ බොක්ස් එක මං හිතන්නේ හැංගිච්ච කෙනෙක් වෙන්න ඕනේ. එයාට හොයාගන්න බැරුණා මං හිතන්නේ මේ හන්ටට. මෙන්න මේ හරිය තමයි ඉතින් සුවර් නැත්තේ. මෙතන ඉන්න පුළුවන් එනටම. මෙතන එන ලොකුට පේන්නේ. හරි ඉතින් ප්‍රොප්ලා වින් කරේ හන්ටර්ස්ලා නම් පෙරදි. දැන් අපි ප්‍රොප් කෙනෙක් වෙලා තියෙන්නේ. අපි බර්ගර් එකක් වෙලා තියෙන්නේ. අපිට තියන්න කලින් අපි වෙන මොකක් හරි වෙමු. අපිට වෙඩි තියන්න කලින් ඉතින් මේ පෝච් එකක් වෙන්න පුළුවන්. අපි ඉතින් වෙඩි වැදුනා අපිට. දැන් බලමු අපි යාළුවෝ ඉන්නවා තාම. කෙනෙක් අයියෝ අපි තුන් ඉතින් අපේ යාළුවෝ කාතල් එක ඉන්නවා. බොක්ස් එකක් කියලා දිනවා. කෙනෙක් ගේම් බොක්ස් එකක් කියලා. ගේම් බොක්ස්ද මොකද්ද දන්නේ. ඉතින් කියන්නේ ඒකට ගේම් ප්ලේ කරන මොකක් හරි. කෙනෙක් බොක්ස් එකක් කියලා දින්නේ. දැන් මේ බොක්ස් එකේ බලන්න කෙනෙක් කියන්නේ අපිට සත්තු කරන්න පුළුවන් මෙයාලව. මම දැන් එලියුට් කරලා තිබ්බේ අරයව. දැන් මේ කෙනෙක් ආවා මේ කෙනෙක් බර්ගර් එකක් වෙලා හොයන ඉතින් බර්ගර් එක අහුවුණා. ෂිට් එයා ගියානේ ඉතින්. එක ආතල් සවුන්ඩ් එන්නේ මේකේ මියුසික් එක එහෙම. මේ බොක්ස් එක කියලා හිතන්න මේ උඩ බොක්ස් එක මේ කෙනෙක් එළියෙක් වුණා. කියන්නේ අපි මේ හන්ටර්ස් ලෙක්කනේ. දැන් ආයෙ මියුසික් වුණා. මගේ මියුසික් වොයිස් එක නම් පොඩ්ඩක් අවුල් ඇති. මොකද මම රෙකෝඩ් කරන්නේ ෆෝන් එකකින්. ඒ කියන්නේ ප්ලේ කරන්න
රෙකෝඩ් කරන්න වෙන ෆෝන් එකකින්. මට මයික් එකක් තාම නෑ. මයික් එක ගත්තට පස්සේ නම් ඉතින් අවුලක් නැති වෙයි. දැනට ඉතින් මෙහෙම තමයි කරන් යන්න වෙන්නේ. ඉතින් ඔයාලා සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න මගේ channel එක. වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් මේ ඉස්සරහට සුපිරි ගේම්ප්ලේ වීඩියෝස් ගේනවා. ඉතින් මම මොබයිල් ගේම්ස්, PC ගේම්ස් එහෙමත් ගේනවා. මේ දවස්වල ඉතින් PC ගේම්ස් එහෙම දාන්න වෙන්නේ නැහැ. මගේ VG එක වැඩ කරන්නේ නැහැ. VG එක ගන්නකම් ඉතින් මොබයිල් ගේම්ස් only තමයි දාන්න වෙන්නේ. ඉතින් දැන් අපි මැච් එකට ආවා. අපි හන්ටස්ට බලමු ඉතින් ප්ලේ කරලා. අපි දැන් ප්‍රොප් ලව තමයි කිල් කරන්න තියෙන්නේ. අයියෝ අපි ඌරෙක් කරා යන්න කලින් කරගෙන කුකුල්ලු කරලා. දැන් අපි යමු. මේ ළඟම තමයි ඇත්තේ මෙහෙම කරන්න නම් මෙයාලා. මේක සුවර්නේ. අපි බෝම්බයක් ගහලා බලමුද? මෙතන ඉන්න පුළුවන්. නෑනේ. කොහෙද දන්නේ මෙයාලා? ඉතින් මේව මතක තියාගන්න ඕනේ මැප් එකම නැත්තම් මේ හොයාගන්න බෑ. කෙනෙක් දුවනවා මෙහෙට බොක්ස් එකක් ආයෙ ඉවරයි. මේ තව කෙනෙක් බොක්ස් එකක් ඉවරයි. අයියෝ රඩින්න බෝම්බේ. අයියෝ අපි බැට් එළුව කරලා. අඩේ ඔක්කොම සත්තු කොහොමද? කන් මාර ආතල්ලේ. මේක හොයාගන්න ඇටි ඉන්න අමාරු. උන් අයිත් එළියෙක් කරා දැන් ළඟ ඉන්නෝනේ. ආන් අර ගියා. ගියා හරියට ඉවරයි. දැක්කනේ ඉතින් ආතල් මියුසික් එනවා. ආතල් එකේ ප්ලේ කරන්න තමයි තියෙන්නේ. ඔයාලත් ප්ලේ කරන්න ඉතින් මේ ගේම් එක ආතල්. තාම නෑනේ අප්පා කවුරුවත්. මට තාම කාටවත් තියාගන්න බැරි වුණා හරියට. 아무තු මියුසික් නේ එන ආතල් එකේ චූඩුවා. මේ එක එක අයට ස්කින් එහෙමත් තියෙනවා. මට තාම නෑ. මං ගේම් එකට අලුත් නිසා ඌව හම්බුන්නේ නෑ තාම. මේ බොට් කැරක්ටර් තමයි තාම ඉන්නේ. ඉතින් මේකේ සීන් එක තමයි මේකේ හැම බඩුවටම තියන්න බෑ. මේ හරි බඩුවට තිබ්බොත් විතරයි මේ වැදෙන්නේ. අනිත් බඩුව වල තිබ්බම මේ අපේ හෙල්ත් එක බහිනවා. ඉතින් හෙල්ත් එක පරිස්සම් කරගන්න වෙන හින්දා තමයි හැම එකම තියන්න තියෙන්නේ මං. ඉතින් මේ බොක්ස් එක මට ෂුවර් නෑ. අනේ ඒක එහෙමම තියෙන එකක්. ඉතින් මේක තියලා බලමු. මේකත් එහෙමයි. මේකත් තියලා බලමු. ගේම් ගාන එක තියලා බලමු. මේකත් නෑ. මේ මෙතන මොකද දන්නේ ඉන්නේ. බලමු. මේක එතන නෑ කවුරුවත්. මේ සමහරවිට ඉමෝජි පෙන්වනවා. එතකොට දැනගන්න පුළුවන්. ලංගිච්ච කෙනා ළඟින් ඉමෝජියක් එනකොට. මියුසික් එකමත් එනවා යාළඟින්. එතකොට දැනගන්න පුළුවන් අපිට. තාම නෑනේ ඉතින්. පොඩ්ඩක් දැන් මේ 60 fps නේ දාලා තියෙන. අපි 30 fps වගේ දාලා බලමු. මේක එන ස්මූත් 60 fps දැම්මාම ඉතින් 30 fps වගේ දාලා සෙටින් එක. මෙතන මේ සෙන්සිටිව් විතරයි වැඩි කරන්න පුළුවන්. අපි සෙන්සිටිවිටි එක වැඩි කරමු බලන්න. වැඩි වුණා ගොඩක්. ඉතින් ප්‍රොප්ලා දින්නා. අපි පෙරදි කරමු සෙන්සිටිවිටි එක අඩු කරමු. දැන් අපි ඇඳක් වෙලා ඉන්නේ. ගාඩ ගේම් බොක්ස් එක යූ අපිට කෙලෙනවා. ෂිට් එන්න පස්සේ මේක තමයි වෙන්නේ. ඉතින් මට ඇඳ වුණාම මේකට තමයි යන්න තියෙන්නේ. ඒකයි වෙන්නේ එක. ඒකේ මාරු වෙන්න බෑ. අපිට විනාඩි 2යි තප්පර 42ක් ගන්න. බලමු ඉතින් අපි දිනයිද කියලා. දෙන්නම මෙතන කෙනෙක් මෙතන හැංගිලා. මෙයා ඉවරයි ඉතින් අපේ පැත්තේ කෙනෙක්. මේ තව කෙනෙක් උඩකමනේ ඉතින් මෙයාලට තියෙන්නේ. ඇවිද ඉන්නේ. එක තැනකින් නැතුව. අයියෝ මෙයා කොමන්ට් එකක් කළා මෙහෙට ඇවිල්ලා. ඒක උඩ දැනගන්න පුළුවන් නේ කොහොමද? තව එක්කෙනෙක් මෙතන හැංගිලා වර්ග් එකක් විදියට. දැන් ඉතින් බඩු මාට්ටුමුත් ඉවරයි.
පේන්නේ නැති තැනක තමයි ඉතින් හැංගෙන්න ඕනේ මේක. හොයා ගන්න බැරි වෙන තැනකම හැංගෙන්න ඕනේ. ඉතින් ගොඩක් මේ බලයන් තියෙනවනේ හැංගුනොත් ඉතින් හොයාගන්න අමාරුයි. දැන් ඉතින් අපේ යාළුවා අනිත් එක්කෙනත් ඉවරයි. බලමු තව එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්න ඕනේ. ඉතින් බල්ලා බොන්න සද්දෙකුත් ඇහෙනවා. ඉතින් ඒක ගණන් ගන්න එපා මේ හන්ටර්ස්ලා වෙන්නේ ඉතින් දැන් ඉතින් මේ පළවෙනි මැච් එක ඉවරයි. අපි බලමු මේ දෙවෙනි මැච් එක තව මැච් එකක් දාලා ඉතින් තව මැච් එකකට වැටෙනවා අපි දැන් හන්ටර් කෙනෙක් වෙලා ඉන්නේ. බලමු ඉතින් අපි ප්‍රොප්ලව හොයාගෙන කොහොම හරි තියමු මෙයාලට වෙඩි. දැන් හරි බලමු ඉතින් මේක කොහොමද බෝම්බත් නෑ වෙඩි මගේ ළඟ 7ක්ද 6ක්ද මන්ද තියෙන්නේ බෝම්බ බලන්න ඕනේ පොඩ්ඩක් කීයක් ගන්න ඉතින් මේ තප්පර ගණක් යනවා බෝම්බ ගහලා ඉවරනම තව තප්පර ගණක් ගියාම තමයි ගහන්න දෙන්නේ ඊළඟ එක බෝම්බ 8ක් තියෙනවා අපේ ළඟ මෙතන කොහොමද ටාගට් දාලා බලන්න එතන නෑ එතන කොහොමද බලමු තියලා එකකට මේ බකට් බස් මොකක්ද දන්නේ ඉතින් මේ බිස්කට් ඉන්නේ දෝවිලකට තියලා බලමු කීරි මොකක්ද යන්නේ කිරි පැට්ටයක් වගේ නැති ඉන්නේ මොකක්ද දන්නේ කිරි මේකෙත් නෑ මේ මොකක්ද මස් පිටි දුවලු ඒකත් නැති වෙති මම හිතන්නේ මේ විතර ඒත් මස් පිටි මේ තියෙන්නේ බීම තියෙන්නේ පැන්ට ටිකක් දුවලු ඉද්ද පැන්ට මම දන්නේ මොකක්ද ඒක නම් මොකක්ද දන්නේ මේ බාස්කට් එක මේක ෂුවර් නෑ එකයි දුසිරාට මේකක් නෙමෙයි මෙතන මේක එහෙමයි මෙතන මෙච්චර කොහොමද තිබ්බද කොහොමද කොච්චර හරි ඉතින් ඉවරයි ඉතින් මගේ අතින් කිව්වනා යා අයියෝ අපි ඌරෙක් කරා මේ ළඟම ඉන්න ඕනේ ඉතින් අපි ඌරෙක් වුණා නම් වැඩින්නේ පොඩ්ඩ කොහෙද දීවද මන්ද ඒකත් නෙවෙයි එතන පන්දු විස්තර සිද්ධ ආවුනේ මෙතන මේ පුතුව අයියෝ දුවනවා එළුවෙක්ුණා අයියෝ හෝල්ඩ් එකක් 35යි වැඩි කෙලෙවෙක් දන්නේ ආයේ කොහෙටද දන්නේ දීවි අර පුතුව අපි රැන්ඩම් සිස්ටම් එකක් කරලා ගේමක් දෙනවා බලන්න හරි අයියෝ දුන්නා කොහොමද අයියෝ ටෙක්ලයින් කරානේ පුතුවක් වුණා ගයිස් දැන් හොඳම පුතුවක් වුණා කියන්නේ අයියෝ මේ මුල හරියම කෙල වුණා ඉතින් ඉතින් ආයෙත් විනාඩි 3ක් විතර ඉන්න එපැයි ඕකනේ ඉතින් කරන්න බැරි බලමු එක්කෙනෙක් පැන්ට ස්පීඩ් එකක් කොහොමද අප්පා දැන් මෙහෙම කියන්නේ දැනගන්නනේ අයියෝ ඉවරයි ඉතින් අනිත් අය කොහොමද දන්නේ එක්කෙනෙක් මේ පාළුවඩ එකක් කළා අයියෝ ටොයිලට් එක හරි ඔතන ඉන්නකොට දැනගන්නවා කොහොමද
මොලේවත් නැත්තේ කොහෙද මෙයාට මේකේ පෑන්ට් එක හවුනා පෑන්ට් එක වුණා අයියෝ යත් ඉවරයි අයියෝ ඒකත් දැනගත්තා මේ කොහොමද ගන්නේ දැනගන්නේ what the hell අයියෝ ඉවරයි ඉතින් පුදුවක් නේ අයියෝ හන්ටර්ස් ලවින් චරි ගහට කියලා උනේ කොහොමද අපි ඉතින් හිත් හන්ටර්ස්ලා වුණා බලමු ඉතින් අපි ටොප්ලට මේ කිල් කරන්න පුළුවන්ද කියලා මේ පාර එක්කෙනෙක් දිව දැක්කා අයියෝ ෂිට් ආයෙත් ඌරෙක් වුණා එන්න මෙහෙ ගිහින් හිටියා මේකද මේ වගේ කියනවා සුවරකට කෙනෙක් ගියාර පැත්තට කෙනෙක් ගියා හිරවන්න අයියෝ කෝ මේකත් ඉන්නවද අයියෝ බෝම්බියකුත් තිබුණා මගේ අතේ අයියෝ ඌරෙක් වුණා අයියෝ මොකද මේ ලැග් වෙන්නේ මේක යාළුවෝ කමෙන්ට් එකක් දාන්න පුළුවන් යාළුවා අපේ මේ රැන්ඩම් සෙට් වෙන අයට වෙන්න එලෝ කියලා දාමු ඉතින් අපි ඉලෙක්ට්‍රික් පේනවා මෙතන මගේ නමත් තියෙනද කියලා රව් ෂිට් කියලා මොකක්ද දන්නේ නැහැ තව එකම එක බෝම්බේ අපේ ළඟ තියෙන්නේ මේක බෝම්බේම සල්ලි දීලා තමයි ගන්න තියෙන්නේ සල්ලි දීලා කියන්නේ ගේම් එකෙන් හම්බ වෙන සල්ලි වගේක් අපිට ඒවා දීලා නැතුව මේ ඇත්තම සල්ලි නෙවෙයි අපි මෙතන බෝම්බ දාලා බලමු අයියෝ ෂිට් බෝම්බෙත් කියලා වුණා දැන් ඉතින් මේ බෝම්බ හොයන්න බෑ දැන් ඉතින් සල්ලි දීලා ගන්න එපා බෝම්බ අයියෝ මේ කෙනෙක් කරනවා අපුරු මූණකුත් දාගෙන නම් හරියට ගියා හොයාගන්නත් බැහැ මොකද්ද මේ හරියට ඉවරයි ඉතින් කෙම්මක් තමයි දෙකක් තියෙනවා ළඟට ගිල්ල තිබ්බාම හොයාගන්න එතකොට සමහර අය බය වෙනවා එතකොට දුවනවා යාළුවා උඩ හොයාගන්න පුළුවන් තව එක්කෙනෙක් කොහෙද ඉන්නේ ඔයාලම තප්පර 36 තියෙන්නේ අපිට කෙලවෙයිද දන්නේ නැහැ මේ තප්පර 30 ඇතුළට දාගත්තොත් ගොඩ අයියෝ ගියා කොහෙද ගියේ ඉවරයි මම තප්පර 17යි අයියෝ මේ ඉන්න අයියෝ දිව්වා යා තප්පර 8යි අයියෝ අපිට කියලා වෙන සීන් එකක් තමයි තියෙන්නේ තප්පර 4යි තප්පර 2යි තප්පර 1යි අයියෝ ප්‍රොප්ස් ලයින් කරා අපි ඉතින් බොක්ස් එකක් කියලා තියෙන්නේ දැන් ඉතින් කප් එකක්වත් තියමු නැත්තම් කියලා වෙනවා අපි දුවමු වෙනගත්ත අයියෝ මං අර සත්තු කරන එක සල්ලි අරන්නේ ඒක ගත්තනම් ඉතින් ගොඩම තමයි හැංගෙන්න පුළුවන් පටස් කරලා අනිත් එකව සත්තු කරලා එන්න විහන්ඩර්ලව සත්තු කරලා ඉතින් මේ රෙකෝඩ් කරනකොට ගේම් එකේ සවුන්ඩ් එකත් එක්කම පොඩ්ඩක් එන කෙලවිලා වගේ ඇහෙන්න පුළුවන් සවුන්ඩ් එක මම මේ රෙකෝඩ් වෙන කොල්ලේ කොහොමද කියලා බැලුවේ නෑ මම මෙතන පස්සේ ඉන්නවා ඉතින් මෙතන ඉන්න කෙනෙක් අයියෝ යා දුවන ෂිට් හන්ටර්ස්ලා මේ පාරත් ඉන්නේ
දෙවනි මැච් එකත් ඉවරයි එහෙනම්. අපි බලමු තව මොනවද මේ මැච් තියෙන්නේ කියලා. ලොබියට ගිහිල්ලා බලමු පොඩ්ඩක් ලිව් වෙලා. ඉතින් බලමු මේ සොප් එකේ තියෙන දේවල් අපි අපි කැරක්ටර් ඉමෝජිට ගන්න පුළුවන් මට පේන විදිහට. අපි මෙතනින් නවත්තමු ගේම් ප්ලේ එක. ගොඩක් වෙලා බැලුවා ඔයාලට ස්තුතියි. අපි ඉස්සරහට ගේම්ස් ගොඩක් ගේනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. වීඩියෝ එක ලයික්